හොඳයි ළමයි පුංචි ගානක් තමයි දෙන්න යන්නේ. මේ තියෙන ඔසිලොස්කෝප් එකක් වල දන්නවා. මෙන්න මේ ඔසිලොස්කෝප් එකේ මෙන්න මෙතන තියෙනවා කාල බෙදුම් ස්විච් එකේ කියලා ඔයාලට ක්ලාස් එක ගන්නලා තියෙනවා. මේ තමයි ඔසිලොස්කෝප් එකේ තිරය. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා වෝල්ටීතා බෙදුම් ස්විච් එක වෝල්ට් 2යි කියලා. මම ඒක චුට්ටක් වෙනස් කරලා පෙන්නන්නම්. මම මේකේ මෙන්න මේ වෝල්ටීතා බෙදුම් ස්විච් එක කරකවනවා. ඒතරට පේනවා මෙන්න මෙතන වෙනස් වෙනවා. මෙන්න මෙතන වෝල්ට් 1 කියන තැන වෙනස් වෙනවා. වලට බලා ගන්න පුළුවන්. ඒතකොට වේව් එක උඩ උස් වෙනවා. උස් වෙනවා වල දන්නවනේ. ඒතකොට වල දන්නා මෙන්න මේකේ y අක්ෂයේ මෙන්න මේ කොටුවක මෙන්න මේ තියෙන කොටුවක උස තමයි මෙන්න මෙතන වෝල්ට් 1න් කියන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන කාල බෙදුම් ස්විච් එක තියෙනවා. කාල බෙදුම් ස්විච් එක වෙනස් කරනම් ඔයාලට පේනවා මෙන්න මේ අගේ වෙනස් වෙනවා. දැක්කද? ඒ කියන්නේ අපි දන්න මේ කාල බෙදුම් ස්විච් එක කියලා මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මෙතන x අක්ෂයේ මේ කොටුවක දිග තමයි මේ කාල බෙදුම් ස්විච් එක කියලා කියන්නේ. මෙන්න මේ කොටුවක දිග තමයි කාල බෙදුම් ස්විච් එක කියලා කියන්නේ. එතකොට y අක්ෂයෙන් මෙන්න මේක තමයි වෝල්ටීතා බෙදුම් ස්විච් එක උස. ඒ කියන්නේ මෙන්න මෙයාට අදාළයි මෙන්න මේ අගය. මෙන්න මෙයාට අදාළයි මෙන්න මේ අගය. එතකොට ඔයාලට ඒක ජෙනරේට් කරගන්න පුළුවන්. මම මෙන්න මෙතන තියෙනවා ෆ්‍රීකවෙන්සි සප්ලයි එකක්. ඒකෙන් මම මේකට දෙනවා මෙතන දීලා තියෙනවා යම් කිසි අගයක්. මම ඒක කියන්නේ නැතුව මේ ප්‍රොප්ස් දෙක සම්බන්ධ කරන්න. හොඳයි මෙන්න මෙතනින් මේ ෆ්‍රීකවෙන්සි සප්ලයි එකෙන් එනවා මේ කරන්ට් සිග්නල් එක. ඒකේ මේ තමයි සිග්නල් එක එන එක. මේ තමයි ග්‍රවුන්ඩ් එක. ඒතර මෙන්න මෙතන එෂණීය තේරීම කියලා එකක් තියෙන වලට ගාණේදී දෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි පැට්‍රිකල් වලදී නම් එකට කියලා තමයි දාගන්නේ. මෙන්න මේක කියන තැනට තමයි ඒක දාගන්නේ සාමාන්‍යයෙන්. ගණන් වලදී නම් වලට පේපර් එකේ මේ 10ට දාලා තියෙන්නේ කියලා සමානට එන්න පුළුවන්. ඒක මම දැනට එකට දාගන්නම්. මේ පැත්තේ ඒක තියෙනවා. ඒකෙත් ඕන එකට කියලා දාගමු අපි. ඊට පස්සේ මේ දෙක සම්බන්ධ වෙනවා. මට තනියෙන් දෙක සම්බන්ධ කරන්න අමාරුයි. ඒ නිසා මම ඒක සම්බන්ධ කරලා වලට ගන්න. හොඳයි මම මේ දෙක සම්බන්ධ කරා. සම්බන්ධ කරලා පස්සේ වලට බලා ගන්න පුළුවන් මේ වගේ වේව් එකක් යනවා. ඒක අපිට ඔටෝ සෙට් කරගන්න පුළුවන් මෙන්න මෙතන බටන් එකෙන්. ඉතින් ඔටෝ සෙට් වුණාම ඔන්න ඔය වේව් එකක් වලට පේනවා. මම වලට දෙන්න වැඩේ තමයි මෙන්න මේ වේව් එක බලලා මෙයාගේ ආවර්ත කාලය ඊට පස්සේ සංඛ්‍යාතය VRMS එක VP ඒ වැලියුස් ටික හොයන්න ඔයලා ගෲප් එකට දාන්න. ඒක තමයි ගන්න. හරි.